Yes. අපේ කෝලිත හැමතැනම සිඩ්නි වල හැමතැනම ඉතින් හාමුදුරුවෝ හම්බෙන්න ඇත්තටම විශේෂයෙන්ම අද ආවේ අපි මේ අජිත් හේරත් මහත්මයා ගැන අප්ඩේට් එකක් දෙන්න. ඔව්. දැන් මම හිතන්නේ හැමදෙන්නේ 8 වතාවක් 10 වතාවක් ගිහින් තිනවා එයාව බලන්න. ඔව්. ඉතින් අන්තිමටම ගියේ දවස් දෙකකට කලින් ඒ ගිය වෙලාව නම් පොඩි දුකක් ඇති වුණා. මොකද එයා හිතපු මට්ටම හොඳ නැහැ. ඒ කියන්නේ මම හවස් වරුවේ යනකොට එයා මෙහෙම මේ අතින් මේ ඇඳුම් අයින් කරන්න හදනවා. ඉතින් මම අයින් කරාම එයා කියනවා ඩයිපර් එක මාරු කරන්න කියලා. එතකොට අල්ලපැන්දේ කෙනෙක් ඒක තමයි කියනවා. මම ගිහලා අර චේන්ජ් කරන කට්ටියට කිව්වාම ඒගොල්ලෝ කියනවා so I have people I need to bathe. After that I'll come back. So I went back to the room, but they are insisting they need to be changed. So they were suffering. So I got the nurse assistant or that person to come and help. So they were relieved. But then I went to see, I took care of him as usual. I brush his teeth, I clean his body, I get them to change his clothes. Then after that, his mood changes. He has hopes for life. And අපි දන්නවා මේ අපේ කට්ටිය සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් භාෂා දෙකෙන්ම අපි කියන දේවල් බලාගෙන ඉන්නවා. ඇත්තටම ගොඩක් කට්ටියගේ හොඳ ප්‍රචාරයක් තියෙනවා හැමදේම. ඊයේත් මට කෝල් ආවා. කෝල් ඇවිල්ලා කිව්වා ඔබතුමා දාන වීඩියෝ නිසා තමයි අපි මේක දන්නේ. අපි අජිත්ව දන්නවා. සමහර වෙලාවට කියනවා හේරත් කියලා. ඉතින් ගොඩක් කට්ටියගේ ආශිර්වාදය තියෙනවා හැමදේම. ඒකම අපි දැකලා තියෙනවා සමහර උදවිය නිකන් නරක කතාවක් කියනවා. ඒක සාමාන්‍ය වෙන දෙයක් නේද? සාමාන්‍ය දෙයක් ඒක. ඇත්තෙන්ම අපි නිතර කතා කරන එකක් තමයි මේ මහත්මයා මේ අජිත් හේරත් මහත්මයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා මේ කරන කාර්යය ඉතාමත්ම උසස් කාර්යයක්. මොකද බොහෝ දෙනෙක් අර මේව ගැන කතා කරාට මේ ගැන ක්‍රියාත්මක වෙනවා අඩුයි. ඉතින් මහත්මයා මීට ඉස්සරත් අර මම හිතන්නේ ටෙක්සාස් නේ. ඔව් 2019 හැමදේම. ඔව් 2019 ඉතින් අපිත් ඒකට උදව් වුණා අපි හාමුදුරුවෝ හැටියට. ඉතින් ඒ වගේම දැන් මේ සෑහෙන පිරිසක් ඉතින් ආධාරත් කරගෙන යනවා. ඉතින් මහත්මයාගේ වීඩියෝ එහෙම බලලා ටෙක්සාස් වලත් අසරණ වෙච්ච කෙනෙක් ලංකාවට අපි ආවා. ඔව් එයත් අපි කරේ ලංකාවට යවන කෙනෙක් මහත්මයා ඉදිරිපත් වෙලා ඒ වෙලාවේ කටයුතු කරේ නැත්නම් අත් වශයෙන්ම ඒ මනුස්සයා මෙහි මැරිලා යන්නේ. ඉතින් මේ කට්ටියගේ දරුවන්ට කවදාවත් බලන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවෙදිත් මහත්මයා මේ ඉදිරිපත් වෙලා මේ කරන එක හරිම වටිනවා. ඉතින් අපි මේ මහත්මයාලා GoFund එකත් ආරම්භ කළා. මෙහි පන්සලෙනුත් account එකක් අපි කලින් ඉඳලම පොදු වැඩවලට යොදාගත්ත account එකක් තියෙනවා. ඉතින් ඒකට හම්බ වෙන හැම මුදලක්ම ඉතාම හොඳින් අපි ඒව ගණන් ගලව තියලා ඒ සතේකවත් මේ වංචාවක් නැත්නම් සතේකවත් එහා මෙහා වීමක්වත් වෙන්න නොදී ඒ දේවල් ඉතාම හොඳින් ඉෂ්ට කරනවා. ඉතින් ඉස්සල්ලා වතාවෙදිත් ඒ විදිහටම කළා. ඉතින් අපි ඉල්ලා සිටින්නේ පුළුවන් නැත්තම් මේකට ඉදිරිපත් වෙලා මේ වෙනුවෙන් ආධාර උපකාර කරන්න කියන එක. ඉතින් තව මොනවා හරි මතක් කරන්න. ඔය ඉතින් ඉතින් තමයි කියන්නේ අපිට ඕනකම තියෙන පුළුවන් තරම් ඉක්මනට අජිත් හේරත්ව ලංකාවට යවන්න. ඉතින් ඒගොල්ලන්ගේ පවුල් වලින් කරන ඉල්ලීම ඒක තමයි. and මම මේ වෙලාවේ ඇත්තටම මතක් කරන්න කැමතියි මෙයාගේ හිතවතෙක් ඉන්නවා අමිත් පෙරේරා කියලා. අමිත් පෙරේරා තමයි මෙයාව ඉස්පිරිතාලයට අරන් ගිහින් තියන්නේ. එකට හිටියේ ප්‍රශ්න ඇති වෙන වෙලාවේදී මුලදී ඉඳලා එයා විතරක් නෙමෙයි එයාගේ යාළුවෝ හිත මිතුරු ගොඩක් දෙනෙක් මෙයාව බලන්න ගිහිල්ලා තියෙනවා, උදව් උපකාර කරලා තියෙනවා. මේ ළඟදී අමිත් මහත්තයාගේ අන්තිමට මං ගියේ දවස් දෙකකට කලින් ගිහිල්ලා අමිත් මහත්තයා ඔක්කොම මෙයාගේ තියෙන personal belongings සම්බන්ධ wallet එක, passport, එතකොට එයාගේ ලියකියවිලි ඒ හැම දෙයක්ම සුරක්ෂිතව ආරක්ෂා කරලා තියලා මට බාර දුන්නා. ඉතින් මට කියන්න ඕන මම ආම්දුරන්ට
කිව්වා මෙතන ගෙනත් පන්සලේ තියන්නම් කියලා. හාමුදුරුවෝ කිව්වා නෑ ඊට වැඩිය හොඳයි මහත්තයා තියාගන්න කියලා. මහත්මයා එතන වෙනමම ඒක ආරක්ෂා කරලා තියෙන එක. මට සේෆ්වක් තියෙනවා. ඒකේ ආරක්ෂා කරලා තියන්න පුළුවන්. ඉතින් අපි එහෙමයි වැඩ කරන්නේ හම්බුනේ නේද? අපිට ඕනකම තියෙන්නේ කවුරු හරි අසරණ වෙච්ච වෙලාවක නිර්භීතව ඇවිල්ලා පෙනී සිටලා ඒ ප්‍රශ්නේ විසඳන්න. ඒ විසඳනකොට අපිට ඕන මිනිස්සුන්ගේ ආශිර්වාදය පමණයි හම්බුනේ. ඒ කියන්නේ ආධාර කරන්න බැහැ නම් විවේචනය කරන්න එපා. ඒ කියන්නේ ඕගොල්ලෝ කරනවා නම් අපි ඕගොල්ලන්ට උදව් කරනවා. මොකද මේවා අත්‍යවශ්‍ය දේවල්. කවුරුවත් ආමුදුරන්ටවත් මටවත් පඩි ගෙවන්නේ නැහැ. මම ලේක් කෙල්සොල ඉඳලා ඒ මාසේ වාහන යන්නේ 756ක් තියෙනවා ආමුදුරන්. මගේ අතින් ගෙවාගෙන ඒ මිනිහයට ඇඳුම් අරග මේක අරගෙන අද උනත් මේ ඒ වෙනුවෙන් මේ කටයුතු කරන දවසම මොකද GoFundMe එකක් අපි අරලා තියෙනවා. ඒ GoFundMe එකට එන සල්ලි මම කැමති නෑ මගේ පෞද්ගලික account එකට දාගන්න. අපි නිතරම කතා කරා GoFundMe account එක පන්සලේ account එකට සල්ලි එවන්න මම තනියම කරන්න බෑ. හාමුදුරුවන්ගේ ඉන්ෆර්මේෂන් ඒ නිසා තමයි මම මෙතෙන්ට ඇවිල්ලා මේ වැඩේ කරේ. එහෙනම් ඔබ හැම දිනකටම මේ ආගෙන ඉන්න හැමෝටම අපි කියනවා මේ මනුස්සයා ගිහිල්ලා පුළුවන් නම් එක සැරයක් හරි බලන්න. ළඟ අහල් බලක ඉන්නවා. එහෙම නැත්නම් ආධාරයක් දෙන්න. සමහරවිට පුළුවන් දෙකම කරන්න. දෙකම කරන්නේ දෙකම කරලා අපි මේ මනුස්සයා එයා හොඳ පවුලකින් එන පුද්ගලෙක්. ඕකේ. අපි යාම ගොඩ දාන්න බලමු. ඒක අපේ බෞද්ධ හැටියට යුතුයකමක් නේද? බෞද්ධ කාටත් ඒක තමයි. කාට වුණත් මේක පොදු දෙයක්. ඔව් බෞද්ධ ආගම් ભેදයක් කිසිම දෙයක් නැහැ. ඒ නිසා කරුණා කරලා අපිට උදව් කරන්න. අපිට කියන්නේ අජිත් උදව් කරන්න. අපි ඒකෙන් කෙරෙන්න තියෙන දේ කරන්නම් කරලා එයා ඒ පවුලට බාර දෙන්න. ඒ මිනිස්සයා අවුරුදු 1කමාරක් දැන් ඉස්පිරිතාලේ කාලයක් තිබුණා. මම හිතන්නේ සැප්තැම්බර් මාසේ ගිය අවුරුද්දේ ඉඳලා මේ වෙනකන් කවුරුත් ගිහින් තිබුණේ නැහැ. පෙබරවාරි 10 තමයි මම පළවෙනි වතාවට ගියේ. ඉතින් දැන් එයාගේ විශේෂ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඒ නිසා අපි දිගටම එයාව බලාගෙන ලංකාවේ පවුලත් එක්ක සම්බන්ධ කරාම එයාට ලැබෙන හෙදකම් වලින් එයාගේ ජීවිතේ සුවපත් භාවයකට පත් වෙනවා. එහෙනම් ඔබ සමදෙනාටම ස්තුතියි. තෙරුවන්